සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ අපේ ඇඩ්මින් කෙනෙක්ගේ ඇඩ්මින් හෝම් පේජ් එකට අදාළව තියෙන සම්රයිසින් පාර්ට් එක ගැන. ඉතින් අපි බලමු කොහොමද අපේ සම්රයිසින් පාර්ට් එකට අදාළ ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. මුලින්ම අපි අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ප්‍රොඩක්ට් එකක් බයි කරමු. දැන් මම මෙතන මෙන්න මේ MSI කියන ලැප්ටොප් එක buy now දෙනවා. ඊට පස්සේ මෙතනින් buy now දීලා මෙතන මම වීසා කාඩ් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපි අපේ here වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙතන knowledge base එකේ sandbox and text bin වල මෙන්න මෙතන තියෙන වීසා කාඩ් නම්බර් එක මේ විදිහට කොපි කරලා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතනට ක්‍රෙඩිට් කාඩ් නම්බර් එක අපි පේස්ට් කරනවා. නේම් ඔන් කාඩ් විදිහට මම දෙනවා මගේ නේම් එක. ඊට පස්සේ අපිට CVV එක විදිහට කැමති වැලියු එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ එක්ස්පයර් ඩේට් එක විදිහට මම දෙනවා 12/29 කියලා. ඊට පස්සේ මම pay කියන එක එබුවම මෙන්න මේ විදිහට payment approved කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒත් එකම අපේ invoice එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ අපේ 4වෙනි invoice එක. ඒ කියන්නේ අපි මේ වෙද්දී products 4ක් purchase කරලා තියෙනවා. ඉතින් අපි දැන් අපේ admin page එකට ගිහිල්ලා බලමු. ඒකේ අපේ මෙන්න මේ product 4ක් buy කරපු එක add වෙලා තියෙනවද කියලා. අපෙන් මෙතන අපේ admin panel.php කියන එකට යන්න ඕනේ. ඉතින් මෙතනදී බලා ගන්න පුළුවන් අපිට අපේ monthly earning එක මේ විදිහට වැටලා තියෙනවා 45,000 කියලා. ඊට පස්සේ monthly selling එක 4 items විදිහට, total selling එක 4 items විදිහට, total engagement විදිහට 9 members කියන එක අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට අපේ mostly sold item and most famous seller කියන එක අපි තාම ඒ පාර්ට් එක හදලා නැහැ. ඉතින් අපි මෙන්න මේ සමරයිසින් පාර්ට් එක තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් අපි මේකට අදාළව තියෙන කෝඩ් එක බලමු. මේ තියෙන අපේ admin panel.php කෝඩ් එක. ඉතින් මුලින්ම මම සෙෂන් එක ස්ටාර්ට් කරලා තියෙනවා. ඊට පස්සේ connection.php ෆයිල් එක ඉන්ක්ලූඩ් කළා. මෙන්න මේ විදිහට if එකත් එක්ක set එකක් තියලා තියෙනවා. $sign session කියලා admin කියන එක. ඊට පස්සේ මෙතනදී h4 එකේ අපි ක්ලාස් එකක් දීලා තියෙනවා. php core එකත් එක්ක sign session කියලා adminගේ admin f name and adminගේ last name එක. ඊට පස්සේ මෙතන අපිට බලා ගන්න පුළුවන් දැන් අපේ dashboard එක manage users ඒ part ටික අපි ඒ designing part එකේදී කතා කරා. මෙතනදී අපි බලමු කොහොමද අපේ monthly earning එක හදාගන්නේ කියලා. මුලින්ම අපි මෙතන PHP එකක් use කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට now date and now month වගේම now year එක අපි මෙන්න මේ විදිහට අරගෙන තියෙනවා today this month and this year විදිහට. ඊට පස්සේ YMD විදිහට date format එක month එකේ M විදිහටත් year එකේ Y විදිහටත් අපි අරගෙන තියෙනවා. ඊට පස්සේ $sign A කියන නම් A B C E F විදිහට අරගෙන ඒ වගේ වැලියු එක 0 විදිහට assign කරලා තියෙනවා. ඊට පස්සේ $sign invoice
RS කියන එකෙන් අපි database එකෙන් search කරලා ගන්නවා select all from invoice කියන අපේ invoice table එකෙන්. ඊට පස්සේ $sign invoice number කියන එක assign වෙනවා invoice RS වල number rows වලට. ඊට පස්සේ අපි for එකක් දීලා තියෙනවා. මෙතනදී $sign x කියන එකේ value එක assign කරලා තියෙනවා 0 වලට. ඊට පස්සේ $sign x කියන එක $sign invoice number එකට වඩා අපි $sign x කියන එක පොඩිද කියලා බලනවා. එහෙමනම් $sign x කියන එකට එක බැගින් එකතු වෙනවා. ඊට පස්සේ $sign invoice data කියන එක assign වෙනවා $sign invoice RS වල fetch assoc වලට. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට total quantity එක අරගෙන තියෙනවා. ඒ වගේම invoice එකේ data එක සහ අපේ invoice එකේ date and time එක දෙකම එකට තමයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි date and time දෙකම තියෙන එකෙන් date එක විතරක් separate කරලා ගන්නවා. ඊට පස්සේ මෙතනදී $sign p date කියලා sold date එක ගන්නවා. ඊට පස්සේ invoice එක todayද කියලා අපි මෙන්න මෙතනදී check කරනවා if එකක් දීලා $sign p date සමානයි equal ද බලනවා $sign today වලට. එහෙමනම් මෙන්න මේ විදියට අපේ කෝඩ් එක අපි දීලා තියෙනවා. ඊට පස්සේ අපේ date එක year month and day වලට separate කරන්න මෙන්න මේ විදියට අපි කෝඩ් එක දීලා තියෙනවා. ඊට පස්සේ year and month වලට මෙන්න මේ විදියට. ඊට පස්සේ අපේ invoice එක this year ඒ කියන්නේ මේ අවුරුද්දේ නම් මෙන්න මේ විදියට අපි කෝඩ් එක දීලා තියෙනවා. ඊට පස්සේ මෙතනදී span එකේදී අපි PHP කෝඩ් එකක් දීලා තියෙනවා $sign a කියලා. $sign a විදිහට අපි අරන් තියෙන්නේ මෙන්න මේ value එක. ඊට පස්සේ මෙතනදී අපි monthly යන්නේ එක අරන් තියෙනවා PHP කෝඩ් එකක් තියෙනවා $sign b විදිහට. ඊට පස්සේ today sellings කියන එක අපි $sign c විදිහට, monthly selling කියන එක $sign e විදිහට, total sellings කියන එක $sign f විදිහට, total engagement කියන එක මෙන්න මේ විදිහට අපි $sign user rs කියන එක database search එකක් කියලා select all from user කියලා අරගෙන තියෙනවා. ඊට පස්සේ $sign user නම් කියන එක assign කරලා තියෙනවා $sign user rs වල number of rows වලට. ඊට පස්සේ PHP කෝඩ් එකක් දීලා තියෙනවා $sign නම් කියලා අපේ members ලා ගන්න. ඊට පස්සේ අපේ active time එක අපි දීලා තියෙනවා මෙන්න මේ විදියට. මෙතනදී අපි අපේ product එක හදන්න අපේ e-shop එකට හදලා website එක හදන්න 2 months වෙන හින්දා මෙතනදී active time එක දීලා තියෙන මෙන්න මේ 2 months විදියට. ඉතින් ඒක අපිට බලා ගන්න පුළුවන්. දැන් මෙතන අපිට බලා ගන්න පුළුවන් 2 months 24 days 13 hours 42 minutes 22 seconds කියලා. ඉතින් දැන් මම මේක රීලෝඩ් කරොත් මෙන්න මේ seconds කියන එක change වෙලා තියෙන අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඉතින් මේක අපේ real time countdown වෙනවා. ඉතින් අපි බලමු ඒක කොහොමද මේ විදියට හදාගන්නේ කියලා. මුලින්ම මම PHP එක use කරලා $sign start date කියන එක assign කරලා තියෙනවා new date time විදියට. මෙන්න මේ 2025/9/1 කියලා මම මෙන්න මේ විදියට තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ $sign t date කියන එක assign කරලා තියෙනවා new date time විදියට. ඊට පස්සේ $sign t කියන එක assign කරලා තියෙනවා new date time zone Asia කොළඹ කියලා. ඊට පස්සේ $sign t date කියන එක මෙන්න මේ විදියට set time zone කියලා $sign t විදියට අරගෙන තියෙනවා.
ඊට පස්සේ $n date කියන එක අපි new date time එකක් දීලා $t date වල format එක විදිහට මෙන්න මේ YMD සහ HIS කියන මෙන්න මේ format එක use කරලා තියෙනවා. ඊට පස්සේ $difference කියන එක assign කරලා තියෙනවා $n date වල different කියන එක අපි short form එක diff විදිහට අරන් $start date කියලා අපි දීලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට label එකක් දීලා තියෙනවා අපි text එක burning කියන මෙන්න මේ yellow color එකකින්. ඊට පස්සේ PHP core එකක් දීලා තියෙනවා. $difference format percentage mark y dot years ඊට පස්සේ $difference format මෙන්න මේ විදිහට months ඒ වගේම days hours minutes and seconds මෙන්න මේ විදිහට අපි දීලා අපේ real time මෙන්න මේ විදිහට date time countdown එක හදාගෙන තියෙනවා. ඉතින් අපි මේක reload කරලා බලද්දි අපිට real time මෙන්න මේ 2025/9/1 කියන date එකේ ඉඳන් මේ වෙනකන් අපි active වෙලා හිටිය time එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ part එකේදී අපි කතා කරේ අපේ admin ගේ home page එකේ මෙන්න මේ summarizing part එක සහ මෙන්න මේ active time එක කොහොමද හදාගන්නේ කියන එක. ඉතින් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටවල හැමෝටම ගොඩාක් thank you.